එහෙම මේ නරින්ට අහුවෙන්න එපා. පැහැදිලිද මං කියන එක? ඔය මාරයත් නරියා වගේම කපටි. අපි රැවටෙන එකයි වෙන්නේ. අපි අහුවෙන එක වෙන්නේ. අපේ කට අපේ වචනය පරිස්සම් කරගන්න එක කවුරුවත් ඕනේ නැහැ පිළිතුරු මේක අපිට හොඳට කරන්න පුළුවන්. කොයි වගේ වෙලාවටද මේක පාලනය කරගන්න බැරි? ඔය ගොඩක්ම පිළිතුරුනේ ගැටලුව බලපාන්නේ ගෙවල් දොරවල් වලනේ. ඔය ඔහොම ඉඳගෙන කල්පනා කරන්ඩ ඔයත්තන්ගේ මම මේ කියනකොට කල්පනා කරන්න ඕනේ. ගෙදර වැඩිපුරම කාටද කේන්ති යන්නේ? ඔහොම බනහන ගමන් හිතන්න. දැන් මතක් වෙනවනේ හවලාට කියලානේ. කාටද වැඩිපුරම ද්වේෂය ඇති වෙන්නේ? පින්නතුනේ මේ තමයි මායාවේ ස්වභාවය. අයත් කියනවනේ ඔය දැන් එක ඉන්ද්‍රියක්නේ පින්නතුනේ අපේ ඇස් දෙක. ඔය කියනවනේ දොම්මගේ 1000ටවත් පේන්න බෑ කියලා. අපි හිතමුකෝ ගයන්න යට කේන්ති යනවා කියමු. යන්නේ නැතුව ඇති. කොයි වෙලේටද කේන්ති යන්නේ? කවුරු හරි මොකද බිස්නස් එකකට ආව කියන්නකො. කොහොම හරි එක කරන්නනේ බලන්නේ නේ. අය අකු ගන්න නැහැ. ගෙදර ඉන්නකොට ඒ වගේද? ගෙදර ඉන්නකොට එච්චර හුම්කම් දෙනවද? ගෙදර ඉන්නකොට එච්චර සාවධාන වෙනවද? ගෙදර ඉන්නකොට එච්චර අර අච්චරටම නිමෙන්නේ නැහැනේ. කුලප්පු වෙන්නෙම කාටද? මේ ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරි මේ පුරුදු වෙන්න ඕන අද ඉඳන් හොඳේ. අහගෙන ගියා වගේ නෙවෙයි. මම මේ කියන විදිහටම ඉන්න. ඔය ඕම හොඳ ප්‍රසිද්ධ ව්‍යාපාරිකේ ඒ බිරිඳයි ඒ ව්‍යාපාරික මහත්තයයි දෙන්නම ආව මංගාවට. ඇවිල්ලා දෙන්නම කියනවා හාමුදුරුවනේ පුදුම විදිහට ගෙදර ඉන්නකොට කේන්ති යනවලු. පස්සේ මම ඇහුවා ව්‍යාපාරිකේ ඔබතුමාගේ සේරම විකුණනේවා විකුණන්නේ ලංකාවේ නෙමෙයි පිටරටනේ. එහෙමයි. ගණුම්කාරයෝ හම්බෙන්නේ කොච්චර කාලයකට සැරයක්ද කියලා ඇහුවා. මාස 4කට සැරයක් අවුරුද්දට 3 පාරක් අනිවාර්යෙන් හම්බෙනවා කිව්වා. මම ඇහුවා මොන වගේ වෙලාවකටද කේන්ති යන්නේ ගෙදර ඉන්නකොට? එතකොටම බිරිඳ පැනලා කියනවා හාමුදුරනේ මං ඇහ ගන්න බෑලු. මහත්තයා මොකක් හරි කිව්වොත් එහෙම අර ඇහුන් නැති වුණොත් එහෙම මොකද්ද කිව්වේ කියලා අහන්න බෑලු. කේන්ති යනවලු. බැරි වෙලාවත් මොකක් හරි කියලා. ඔය මේක මෙහෙමද කියලා අහන්න බෑලු. මං ඇහුවා අර ව්‍යාපාරිකයාගේ විදේශීය ගැනුම් කරුවෝ ආපුවාම ප්‍රසන් කරනවනේ. මේවා මෙහෙමයි කියනවා. ඉදිරිපත් කරනවා. බැරි වෙලාවත් එක රටක එක ව්‍යාපාරිකයෙක් කිව්වොත් එහෙම ඔක මට වැඩිය පැහැදිලි මදි කියලා මොකද කරන්නේ? ආමුදුරනේ එවෙලෙම අර ලෑස්ති කරලා තියෙන බීම ටික ගේනවලු. ඒ කියන්නේ මොහරි කට්ටියට අර කූල් වෙන්න. මොහරි ග්‍රීන් ටී එකක් හරි බීලාලු ඊළඟ වටේ පටන් ගන්න. මම හිතුවේ ගෙදර මොකක් හරි වුණාම ග්‍රීන් ටී එකක් බොන්න බෑයිද? ගෙදර එහෙම එකක් වුණාම කුණුහරුප කියන්නේ. බිස්නස් එකේ මොකක් හරි වුණාම ග්‍රීන් ටී එකක් බොන්නේ. යාරක ගෙදරට අරන් ගියා නම් මොකද? ගෙවල් වල ඔහොම කවුරු හරි කුලප් වෙනකොට ග්‍රීන් ටී හදනවද? ගෙදර කවුරු හරි ඇවිලනකොට කවුද නිමෙන්න හදන්නේ? කවද්ද බැද්ද නිමෙනවද අවුලනවද? හරියටම අර තිබ්බතේ එකක් නැති වෙනවනේ අලුතෙන් ග්‍රීන් ටී තියා. උයන පිහන එකේ ඉඳන් පරක්කු වෙනවනේ ඊට පස්සේ. මම අර ව්‍යාපාරිකයට කිව්වා මහත්තයෝ මරිසි දාන්න එපා කියලා.
බොරුවනේ කරන්නේ. කේන්ති ගන්න නැතුව අපූර්වට ඉන්න පුළුවන්. මේ මම මේ කේන්තිය මෙතන විශේෂ වශයෙන් කියන්න හේතුව ඔය දැනුත් යකු නැගලානේ ඉන්නේ මේ පින්නතුන්ට. ඔය ඒ ඉස්සරහ කුඩ ඉහළගෙන ඉන්නවා පිටිපස්ස ඉඳගෙන ඉන්න කෙනාට පේන්නේ නැහැ. ඔය උඩ බාන්න එහෙම නැද්ද? ඔය කේන්ති ගන්න එපා. මේ තමයි අපේ ස්වභාවය. මේ ඇති ඔහොම තමයි කේන්ති යන්නේ. කිසි ඇති වැඩකට නෙමෙයි. වෙනතුනේ ඒ වුණාට මේ ඇති වෙන ව්‍යාපාදාදී සිතුවිලි මගින් අපේ නිවන් මඟ හරියට පරක්කු කරනවා වෙනතුනේ. මේ තුලින් වචනයක් එහා මෙහා වුණාම අපේ ඇති වෙනවා වෛරක්කාරකම ඇති වෙනවා. මේ සිතේ ඇති වෙන කේන්තිය තුලින් පින්නතුනේ අපේ තියෙන ද්වේෂය වැඩි වෙනවා. ද්වේෂය වැඩි වුණාම වෛරක්කාරකම ඇති වුණාම අත්වෙන භයානක ඉරණම සහ භයානක ප්‍රතිඵලය තමයි මේක දැනට වඩා බලපාන්නේ අර මරණකොට පණ අදිනකොට. මරණ මංචකේ එහා පැත්තයි මෙහා පැත්තයි පේනකොට අපේ හිත්වලට තියෙන්න ඕන පින්නතුනි කේන්තිය වෛරය කරපු පව් නෙමෙයි. අපිට මතක් වෙන්න ඕනේ, අපිට සිහිපත් වෙන්න ඕනේ. පින්නතුනි ධර්මයේ රතිය දැනලා තියෙන්න ඕනේ. කවදා හරි ගත්ත පන්සිල් ටිකවත් මතක් වෙන්න ඕනේ පින්නතුනි. කවදා හරි සමාදන් වුණු සීලයක්වත් මතක් වෙන්න ඕනේ. උත්තර පබ්බත විහාරේ හාමුදුරුවෝ බණ කියනකොට පන්සල ගාවම හුඹා තිබ්බේ. හුඹහේ ගැරන්ඩියෙක් හිටියා. මම මේ කියන්න බෑ මොන මට්ටමේ හිටියත් අවසාන මොහොතේ අපිට ඕන වෙනදේ. හුඹහේ ගැරන්ඩියා ඉන්නකොට හාමුදුරුවෝ සතිපට්ඨාන දේශනා කරනවා. පින්නතුනි මේ ගැරන්ඩියාට දැන් මේක හොඳට හුරුයි. ගැරන්ඩියාට සතිපට්ඨානය හොඳට හුරුයි. ගැරන්ඩියා වයසට ගිහිල්ලා දැන් S2 පේන්න නැතු යනවා. ගැරන්ඩියාගේ S2 පේන්න නැතු යනවා. පින්නතුනේ කබරේ කැවිල්ලා මේ ගැරන්ඩියා දැන් ගිලින්ඩයි සූදානම. හාමුදුරුවෝ ධාන ලැබලා හිටි හාමුදුරුවෝ දකින්නවා තව ටිකකින් ගැරන්ඩියා මැරෙනවා. ඒ නිසා පින්නතුනේ හාමුදුරුවෝ මොකද කරේ? ගැරන්ඩියාට ඇහෙන්න සතිපට්ඨානය කිව්වා. ගැරන්ඩියාට ඇහෙන්න සතිපට්ඨානය දේශනා කරා. පින්නත්නේ කලින් බණ අහලා තිබ්බ පුරුද්ද, කලින් ධර්මයේ ශ්‍රවණය කරලා තිබ්බ පුරුද්ද මේ පින්නතුන්ට ඔය මේ ඒක තමයි පින්නතුනේ ඵල දෙන්නේ. ඔය ඇත්තන්ට ඒක තමයි මේ විපාක වශයෙන් ගෙනල්ලා දෙන්නේ. ඔය පින්නතුනි සංසාරේ හොඳ පුරුද්ද. මම යෝජනා කරන්න පුරුද්ද එන්න වැඩි කරගන්න ඕනේ. මම යෝජනා කරන්නේ පින්නතුනි ඔය පුරුද්ද එන්න දියුණු කරගන්න ඕනේ. අර ගැරන්ඩියා පින්නතුනි කබරයා ගිලෙන සෙයියාවෙන් නෙමේ අවසානයේ හිටියේ ධර්මයට කන වැකිලා පින්නතුනි ඒ තුලින් නිමිලා හිටියේ. මිනිස්සුන්ට මතක් වෙන්න ඕනේ නැති මේ සරණං නඤ්ඤම් ධම්මෝ මේ සරණං වරම්මට ධර්ම රත්නයෙන් තොර සරණක් නැහැ කියලා. පින්නතුනි ගැරන්ඩියා මනුස්ස ලෝකේ උත්පත්තිය ලබන 84000ක් විහෙර විහාර හදපු ධර්මාශෝක රජුරු තමන්ගේ ලෙයින් මසින් ජාතක වෙච්ච දරුවෝ දෙන්න පැවිදි කරලා පින්නතුනි දවස් 7ක් පිඹුරක් වෙලා ඉපදිලා හිටියන. ඇයි අර කරපු අකුසල් මතක් වෙලා පින්නතුනි මේ බාල මහලු තරුණ සියලු දෙනාම පුංචි දුවගේ පුතාගේ ඉඳන් කල්පනා කරන්න ඕනේ පුතේ අපි මොන විදිහට මොන මට්ටමින් ජීවත් වුණත් මරණ මංචකයේදී ඇති වෙන සිතුවිල්ල බලපානවා අපේ ඊළඟ ආත්ම භාවය තීරණය කරන්න. පින්නතුන් දන්නව නේද අර මට්ට හුණ්ඩලීගේ තාත්තා කවුද? අදින්න පුබ්බක.
අදින්න බුබ්බක මට්ට කුණ්ඩලී මැරෙන්න යනකොට උස්සගෙන ඇවිල්ලා ස්තෝප්පෙන් තිබ්බනේ. මට්ට කුණ්ඩලීට හරි අමාරුයි. මට්ට කුණ්ඩලී පිටිය පැත්තට හැරිලා හිටියේ. කායික ව්‍යාධියට පත් වෙලා ඉන්නකොට නිතැතිම්ම මානසිකව වැටෙනවා. පින්නතුනේ එතකොට මෙහි ඉන්න උදවිය කියන්නේ විකාරෙන් දොඩවනවා කියලා. පින්නතුනේ අපිටයි විකාර. ඒ විකාරෙන් දොඩවනව නෙමේ පින්නතුනේ ඒ දුක විඳිනවා. මේ අම්මලා තාත්තලා දැන් ඔය ඉඳලා යනකොට වතුර කෝප්පකින් දුන්නොත්ද බොන්නේ ජොග්ගුවක්ම දුන්නොත්ද බොන්නේ. වතුර ජොග්ගුවක් බොන්න හිතයි. ඔය මෙහෙම දිබහයි ඉන්නකොට වතුර ජොග්ගුවක් දුන්නොත්ද ගන්න තැඹිලි ගෙඩියක් කපලා දුන්නොත්ද ගන්න. අර කියන්නේ එහෙම නෑ හාමුදුරු මේ නැති දිබහ ඇති කරනවා කියලා එක කිව්වා කියලා. මේ ඔය වගේම දිබහ පින්නතුනි අර මිනිස්සුන්ට එනවා. අපිට එන්නේ නැද්ද? අපිට ඔය වගේම තිබහක් ජීවිතේ කවදා හරි එනවා පින්නතුනි. ඒ වුණාට වතුර උගුරක්වත් බොන්න පුළුවන් වෙයිද? අවසානයේ වෛද්‍යවරු කියනවා මේ අර කියනවා නේද දැන් නම් සෙලයින් එකක්වත් දෙන්න බෑ. නහරවත් වැඩ කරන්නේ නැහැ කියලා කියනෝනේ. තිබහ නැද්ද? තිබහ එනවා. බඩගිනි නැද්ද? බඩගිනි එනවා. දැන් කොයි සල්ලි? බඩ පළලා කොටන්නද සල්ලි? දරුවෝ කොයි? අපි නඩත්තු කරන මේ මස් කොට දිරුවට පස්සේ සේරම නැති වෙනවා පින්නතුනේ. ඊට පස්සේ දැන් මේ පින්නතුන්ට අද හැන්දෑවේ නාන්න නැතුව ඉන්න පුළුවන්ද? අද නෙමෙයි දැන් ගියපු ගමන් නාන්න එපා. කොච්චර දවස් නාන්න නැතුව ඔත්පොළ ඉන්න වේද? දැකලා නැත්නම් එහෙම මාස ගණන් ඉන්නවා. එහෙම ඉන්නකොට මේ ශරීරයේ තුවාල හැදෙනවා. මං කියන්නේ පින්නතුනේ මේකේ තියෙන ස්වභාවය. මේ එහෙම මැරෙන්න තියෙන අපි එතකොට නිතැතිම්ම අවසාන මොහොතේ අපිට මතක් වෙන්නේ අපි කරපු අකුසල් පින්නතුනේ බොහෝ දුරට. ඒ නිසා අකුසල් මතක් වෙන හින්දාම අකුසල් සිද්ධ කර ගැනීමෙන් වළකින්න ඕනේ. අවසාන මොහොතේ ඇහෙන බණ පදයට අර තමා හොඳට පිහිටුවා ගන්න පුළුවන් විදිහට අඳුරෙන් ආලෝකයට යන්න පුළුවන් විදිහට පින්නතුනි අපේ සිත පිරිසිදු වෙලා තියෙන්න ඕනේ. දවසකට සැරයක්වත් මරණානුස්සතිය සිහිපත් කරන්න. දවසකට සැරයක්වත්. පින්නතුන්ට නිකමටවත් හිතෙන්නේ නැද්ද ඔය? තිරිසන් ලෝකෙක එහෙම උපදී කියලා හිතෙන්නේ නැද්ද? මෙහෙම කියනකොට කියයි අපරාධ කතා කරන්න ඕන නැහැ හාමුදුරනේ අපි එහෙම පව් කරලා නැහැ කියලා. പ്രേත ලෝකෙක උපදී කියලා හිතෙන්නේ නැද්ද? වෙනතුනේ අවසාන මොහොතේ ඇති වෙන සිතුවිල්ල බලපානෝ. අවසාන මොහොතේ ඇති වෙන සිතුවිල්ල බලපානවා වෙනතුනේ ඊළඟ ආත්ම භාවය තුලට. කොසල් රජුරුවන්ගේ රාජ්‍ය පාලනය තුල එක බිරිඳකුයි ස්වාමියෙකුයි ඉන්නවා. මේ බිරිඳ හරි රූමත්. මම මේ දේශනා කරන්නේ පින්නතුනි මොක නැතත් කියපු নমස්කාරය ගැන හරි පැහැදීමක් තියෙන්න ඕනේ. මම මේ දේශනා කරන්නේ මොකක් නැතත් ගත්ත පංච සීලය ගැන හරි අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මේ බිරිඳයි ස්වාමියා ඉන්නකොට ස්වාමියා විහාරයට ගිහිල්ලා බණ අහලා පුරුදු වෙලා වෙනතුනේ ගිහිල්ලා පැවිදි වෙනවා. ඉතින් පැවිදි වෙනකොට රජුරුව මොකද කරන්නේ? අර ස්වාමියා පැවිදි වුණාට පස්සේ බිරිඳ ගෙන්න ගන්නවා අන්තපුරයට. අද මේ අවුවසර වැඩිද මන්ද මෙහාට? එහෙමයි. එදින් මට මේ හරි දුකයි. ඉතින් මොකද කරන්නේ? ඒ කියන්නේ මේ විතරක් නෙමෙයි පාරෙත් ඉන්නවනේ. නමුත් පින්නතුනි මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේ කිසි කෙනෙකුට
කිසිදු උපද්‍රවයක් සිද්ධ නොවේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මේ ක්‍රීඩාංගණයේ ඉඳන් අහපු ධර්ම දේශනාව හිතේ තියාගන්න. මම මේ කියන කතා වස්තුව වගේම ඔයයන්ට සිද්ධ වෙයි. බිරිඳ අන්තපුරයට ගියාට පස්සේ දවසක් රජුරෝ අන්තපුර බිසෝරු සියලු දෙනාට නිල්මානෙල් මල් මිටි ටිකක් ගෙනල්ලා මල ගන්න දීගෙන බෙදාගෙන යනවා. අර පැවිදි වෙච්ච ස්වාමියාගේ බිරිඳට නිල්මානෙල් මල් දෙකක් දෙනවා. මේ බිරිඳ මේ මල් අරගෙන හොඳට නිල්මානෙල් මල් වල සුවඳ බලනවා. සුවඳ බල ඉඳලා එකපාරම බිරිඳ අඬනවා. රජුරු අහනවා ඇයි මේ අඬන්නේ? අර බිරිඳ කියනවා මගේ මේ පැවිදි වෙච්ච ස්වාමියාගේ සුවඳාවලු නිල්මානෙල් මල් වලින්. මේක රජුරවන්ට ලොකු ප්‍රහේලිකාවක්. පහවදාම දානට ආරාධනා කරනවා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට. ආරාධනා කරලා දන් වළඳලා අවසානයේ රජුරුව බුදුහාමුදුරුවන්ට කියනවා බුදුහාමුදුරුවනේ අර අසවල් භික්ෂුව කියලා අර බිරිඳගේ ගිහි කල ස්වාමියා පෙන්නලා කියනවා ඔබ වහන්සේලා සේරම වඩින්න ඒ හාමුදුරුවන්ට විතරක් බණ කියන්න කියන්නේ. රජුරුවන්ට මොකක්ද මේ බලා ගන්න ඕනේ? මේ ඇත්තටම නිල්මානෙල් මල් සුවඳ එනවද කියලා. වෙනතුනේ අර හාමුදුරුවෝ පළවෙනි බණ පදේ කියන්න ශ්‍රී මුඛය විවර කරනකොටම මුළු මාලිගාවෙම නිල්මානෙල් මල් සුවඳ හමනවා. මුළු මාලිගාවෙම නිල්මානෙල් මල් සුවඳ හමනවා. රජුරුවෝ ගිහිල්ලා අහනවා බුදුහාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරුවනේ ඇයි එහෙම වෙන්නේ? මොකක් වගේ කරන්නද? මුළු සංසාරෙම පින්නතුනේ රත්නත්‍රය කෙරෙහි පැහැදිලා බුද්ධ රත්නය ධම්ම රත්නය සංඝ රත්නය කෙරෙහි පැහැදිලා හදවතට නැගුණු සතුට සාදුකාරයක් විදිහට එළියට ආවලු පින්නතුනේ. ඔච්චරයි. ඇතිවෙත්ත චිත්ත ප්‍රසාදය දැන් අපේ මෑණියන් දකින්නකොට එනකොට දානේ ටික හදලානේ බොහොම ළඟට වෙලා මේක වළඳන්න කියලා අර අපේ අම්මා තාත්තා වාගේ එලෙන්ගතුගම ගුරුගේ මැදිනියගේ ඒ දයාව ඒ විදිහට තමා මිනිස්සුන්ගේ හිතවලින් එන්න ඕනේ. අර පැහැදිලි අර බජාර් භාෂාවෙන් කියනවා නම් කොහොමද ඒ කියන්නේ? ඇතුලෙන් මෙන්න ඕනේ. බොක්කෙම්. ඒක බොක්කෙම් මෙන්න ඕනේ. ඒ ශ්‍රද්ධාවේ ගෞරවය මගේ බුදුහාමුදුරුවෝ කියන හැඟීම මේක ඇතුලාන්තයෙන් එන්න ඕනේ බෙන්නතුනේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. මට මේ නිල්මානෙල් දිනකොට ඒක මතක් වුණේ. දරුවන් කෙරෙහි පැහැදිලා සාදුකාර දීපු හිඳ නිල්මානෙල් මල් සෝදාමනවලු. ජීවිතේ ඔහොම අවස්ථාවක් මේ පින්නතුන්ට ඒවි. ඒක මගේ අර ගන්න එපා. දැන් කොහොමද ඔය වගේ අවස්ථාවන් පරිස්සම් කරගන්නේ? කොහොමද ද්වේෂයෙන් තොරව ජීවත් වෙන්නේ? මතක තියාගන්න. ද්වේෂයෙන් තොරව අපේ චරිතය ගොඩනගෙන්න නම් අපිට බලපාන බලවත් සාධකයක් තමයි පින්වත්නි අපේ පවුල. වෛරයෙන් තොරව ගොඩනගෙන්න නම් බලපානවා මොකක්ද? අපේ පවුල බලපානවා. දැන් මේකට පොඩි වැඩයි තියෙන්න පුළුවන් නම් ඉතින් මම මේ කියනවා වගේ මේවා කරන්න බලන්න ඕනේ. අපේ ගෙදර වහලේ තියෙන ගෙදර බිත්ති හතරටද මුළු ගමටමද? මේ ගෙදර බිත්ති හතරට නෙදී. ආය ඕකේ. ඔය බිත්ති හතර ඇතුලේ 700ක් ඉන්නවද? 5ක් ඇතිනේ. ජීවිතේ ඔය 5 දෙනා එක්ක සමගිය එකමුතුව දයාව අනුකම්පාව
කරුණාව මෛත්‍රිය බෙදා ගන්න බැරි එක නෙමෙයිද ඔය තියෙන්නේ. දැන් කොහොමද කරුණාව මෛත්‍රිය ගෙදර බෙදා ගන්න? මේ කහුව වෙලා ඉන්න අම්මලාට තාත්තලාට ආය ලෝක දෙකක් තියෙනවද? එක ලෝකයයි තියෙන්නේ. මොකක්ද ඒ ලෝකේ? දරුවෝ විතරනේ. විවාහ වුණාට පස්සේ අපිට තියෙන එකම ලෝකය අපේ දරුවෝ. අදටත් මේ දෙමව්පියෝ මේ අම්මලා තාත්තලා නැහෙන්න ගහන්නේ ඇයි? අපි දෙමව්පියන්ට අපේ දෙමව්පියන්ට වඩා අපේ දරුවන්ට ආදරෙයිනේ. නැද්ද? මගේ දරුවට දැන් මොකක් හරි ඕන වුණොත් එහෙම මොකක්ද විකුණන්න බැරි එකක් තියෙනවද? වකුගඩුවක් ගලවන්න දෙපාරක් හිතනවද? හරියනවා නම් ගැලපෙනව නම්. හැබැයි ඔය අම්මගේ තාත්තගේ කාරණයට ගියපුවාම ටිකක් ඔකට මැලි වෙනවනේ අපි. දෙමව්පියන්ට වඩා අපිට වටිනවා අපේ දරුවෝ. එහෙම දරුවෝ හදලා අම්මයි තාත්තයි එකම බලාපොරොත්තුව සතුටින් ඉන්න නම් ඒක නැති වෙනවා නම් ඒක ඇති කරගන්න බලපාන්නේ මොකක්ද? මම මේ දේශනා කරන්න පින්නතුනි මෙතන ඉන්න මේ දරුවෝ දෙමව්පියෝ ඉන්න දරුවන්ට මම මේ කියන්නේ. දෙමව්පියෝ ඉන්න කසාද බැන්දද නොබැන්දද කියන එක අදාළ නැහැ. දෙමව්පියෝ ඉන්න දරුවෝ සියලු දෙනාම මේක හොඳට මතක තියාගන්න ඕනේ. මතක තියාගන්නවා වගේම මේවා හොඳට කරන්න පුරුදු වෙන්න ඕනේ. ඊට කලින් අම්මටයි තාත්තටයි පොඩි කාරණයක් තියෙනවා කියලා එන්න. මිනිස්සු තුල කරුණාව, මිනිස්සු තුල මෛත්‍රී සහගතභාවය ඇති කරගන්න නම් අපි හිතමුකෝ පින්නතුනේ අපි කාගෙන් හරි මොකක් හරි එකක් ඉල්ලනවා කියලා. ඉල්ලලා ඒ මනුස්සයා දුන්නේ නැති වුණාම මොකද කරන්නේ? දැන් අපි හදිස්සියකට කාගෙන් හරි රුපියල් 50000ක් ඉල්ලනවා. අපි දන්නවා මේ මනුස්සයා ගාව සල්ලි තියෙනවා. හැබැයි බෑ කියනවා. එහෙම බෑ කියපු ගමන් අපි ඊළඟට හිතන්නේ මොකද්ද? තොට කිසි උදව්වක් කරන්නේ නැහැ කියලා හිතන්නේ. ඇයි එහෙම හිතන්නේ? කවදාවත් මිනිස්සු කැමති දේවල් ඉල්ලන්න එපා පින්නතුනේ. පුරුදු වෙන්න. මං කියන්නේ මේ වෛරක්කාරකම ඇති වෙන තැන්. එක හාමුදුරු කෙනෙක් කැලේ භාවනා කරනවා. මුන්වහන්සේට රැයට භාවනා කරන්න බෑ. සමහරව ඉන්නවනේ පුදුම විදියට ඉල්ලනවනේ. කෝටියක් සල්ලි තිබ්බත් තව එකෙක් ගාව රුපියල් 1000ක් තියනවා දැක්කොත් එහෙනම් 500ක් හරි ඉල්ලන්න බලන්න. ලැජ්ජ නැතුව ඉල්ලනවා. වහදන්න මතක් වෙන්නේ ජහවලා වායි කියලා. ඉල්ලන්න එපා. මිනිසුන්ට අත්ති සුඛය කියන එක තියෙන්න ඕනේ. ඉල්ලපුවාම වෙන්නේ බොහෝ දේවල් නැති වෙන එක වෙන්නේ. හාමුදුරුවෝ රැයට භාවනා කරන්න බෑ. කුරුල්ලෝ ඇවිල්ලා කෑ ගහනවා ගස්වල läගලා. දවසක් හාමුදුරුවෝ කුරුල්ලොන්ට ඇහෙන්න කෑ ගහනවා. කුරුල්ලනේ මට හැම එකම පිහාටුව ගානේ දෙන්න කියනවා. ඊට පස්සේ දවල්ටත් කෑ ගහනවා. උන්වහන්සේ හැම වෙලේම කුරුල්ලොන්ගෙන් පිහාටු වෙනවා. කුරුල්ලෙක් ගහලා කතා කරනවා පිහාටු දුන්නොත් කොහොමද අපි පියාඹන්නේ? අපි ඉල්ලපුවාම අර මිනිස්සු හිතන්නේ ඔකට දීලායි ගන්න බෑනේ කියලා. කුරුල්ලෝ කල්පනා කරනවා මෙතන ගැලපෙන්නේ නැහැ යන්න ඕන කියලා යනවා. මිනිස්සු කැමති දේවල් ඉල්ලපුවාම නොදී හිටපුවාම පින්නදින අවසානයේ දුකක් විතරයි අවසානයේ වේදනාවක් විතරයි. එහෙනම් පුරුදු වෙන්න ඔය මේ සාපේක්ෂ භාවයක් කියන නමුත් හැම වෙලෙම ඉල්ලන්න පුරුදු වෙන්න එපා. ඔය දැන් මෙතන පිහිටුම් බලන්න ණය දෙන සමිතිය. ණය කිව්වොත් නේ හරි රුචිනේ ණය ගන්න. මෙතන ඉන්න කවුද සනසක ණය නැත්තේ? මේ ගම්මානවල පුදුම විදිහට මිනිස්සු ණය
පින්නතුනේ හිත හදාගන්න ඔය අනනන වචන සුඛේ අපි තුල පිහිටලා තියෙන්න ඕනේ. ණය නැති භාවය අපිට තියෙන්න ඕනේ. මම ඇත්තන්ට දේශනා කර හිටියේ කාගෙන් හරි මොකක් හරි ඉල්ලලා දුන්නේ නැත්තම් වෛර බඳින්න යන්න එපා. බිරිඳගෙන් ස්වාමියාගෙන් අපි බලාපොරොත්තු වෙන එක හම්බෙන්නේ නැත්තම් මොකද කරන්න ඕනේ? වෛර බඳින්න යන්න එපා. දරුවන්ගෙන් ස්වාමියාගෙන් බිරිඳගෙන් අම්මාගෙන් තාත්තාගෙන් අපි හම්බෙන එක ලැබෙන්නේ නැත්තම් මොකද කරන්න ඕනේ? ඔය කියන්නේ එහෙම නෑ එහුම් මෙහෙමයි මෙහුම් මෙහෙමයි කියලා. ඒක අපේ සංසාරයට පුදුම විදියට බලපානවා පිනතුනේ. ගෙවල් දොරවල් වල ජීවත් වෙනකොට මේ අම්මලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න. කවද්ද අන්තිමේට ස්වාමියාගේ හොඳක් කිව්වේ කවද්ද? නිකන් ඔහොම ඉන්න ගම මතක් කරන්න බලන්න ඔහොම. කාටද මම මේ කියන්නේ? මේ කියන්නේ අම්මලාට. කවද්ද ස්වාමියාගේ ගුණයක් කිව්වේ කවද්ද? කියනවද ගෙවල් වල? ගුණ නැති වෙන්න බෑ මොකද? හුලම් බිල්ල ජීවත් වෙන. කවද්ද අන්තිමේට ස්වාමියාව අගය කරේ? ඒත් එක්කම තාත්තලා. කවද්ද බිරිඳගේ හොඳක් කිව්වේ? අපේ තාත්තලා කවද්ද බිරිඳව අගය කරේ? කවද්ද බිරිඳගේ ගුණයක් දැක්කේ? අම්මලා තාත්තලා මෙතන මෙහෙම තිබ්බට විනාඩි 45ක් ඉවර වෙලා තියෙන්නේ හොඳ. පුරුදු වෙන්න ගෙවල් වල අනේකගේ ගුණයක්වත් දකින්න නැතුව කොහොමද පෙන්නතුනේ නිවන් දකින්නේ? අනේකගේ හොඳක්වත් දකින්න නැතුව කොහොමද නිවන් දකින්නේ? මේ ගෙවල් වල ඇති වෙන්න ඕන වෛරයෙන්, ද්වේෂයෙන් තොර දරුවෙක්. ඒ සඳහා තමයි මේ සූදානම්. ඊළඟට අපේ දරුවෝ අපේ දුවලා පුතාලා මම මේ කියන්නේ දෙමව්පියෝ ඉන්න දරුවන්ට. පුතේ කවද්ද අන්තිමේට තාත්තා හැන්දෑවට ගෙදර ආපුවම අපි නිකන් ඉන්න වෙලාවට මම මේ අහන්නේ දරුවන්ගෙන් හොඳේ. කවද්ද අන්තිමේට තාත්තයි කකුල් දෙක මිරිකුයි. එහෙම කරනවද? මේ මගේ තාත්තා මේ කකුල් වලින් ඇවිද්දේ වගේ ප්‍රතිඵලයෙන් තමයි අදටත් ඔට්ටු තට්ටු වෙන්නේ කියලා. අදටත් මගේ මේ ජවයේ බලය රැඳිලා තියෙන්නේ තාත්තගේ යටි පතුල් වලට පින් සිද්ධ වෙන්න කියලා. එකමටවත් තාත්තගේ ඇඟිලි පුරුකක්වත් ඇදලා අත ගාලා තියෙනවා. තමයි දෙමව්පියෙකුට දෙන්න පුළුවන් බරපතලම මානසික අල්ලස. තමන්ගේ ලේන් මසින් ජාතක කරපු දරුවෙක්. පුතේ මං කියනකොට ඔව කරලා බලන්නකෝ. දරුවන්ට පුළුවන් වෙන්න ඕන දෙමව්පිය වගේ කරන්න. අපි දන්නවා මාතා යතා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ. අම්මලා තාත්තලා කවදාවත් ඒවා බලාපොරොත්තු වෙන්නේ නැහැ. අම්මලා තාත්තලා කවදාවත් ඇල්ලතුරු වීදුරුවක දෙයක්වත් ඉල්ලන්නේ උහුලන්නේ නැහැ. ඊට පස්සේ ඔය අපේ අම්මා ජීවිතේ එක දවසක් හරි අම්මගේ අත දරුවෝ පපුවට තියාගෙන තියෙන්න ඕනේ. එහෙම තියාගෙන තියෙන මේ වෙනකොට මම කියනවට කරන්න ඕන. අම්මගේ අත තමන්ගේ දෑතට දෝතට ගත්තාම ඒ තරුණ දුවලා පුතාලා ඒවා ඉතින් විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. අම්මගේ දෑත අම්මගේ අත දෝතින් ගන්න
අරගෙන අම්මගේ අත් දෙක දිහා බලනකොට පුතේ අපිට මතක් වෙන්න ඕන අපිට මැවිලා පේන්න ඕන මගේ අම්මා මේ අත් දෙකෙන් නේද මගේ කැතකුණු අත ගෑවේ කියන එක එහෙම හිතලා තියෙනවද කවදාවත් මගේ අම්මා මේ අත් දෙකෙන් නේද මගේ අල මුත්‍රා ඇද්ද කියන එක මෙච්චර ලස්සන මූණක් මෙච්චර ලස්සන කටක් මෙච්චර ලස්සන කන් දෙකක් නහයක් තියෙන්නේ අම්මගේ අත් දෙක දැක්කහම මැවිලා පේන්න ඕන මේ ඇගිලි වලින් නේද මගේ කට හැදුවේ මේ ඇගිලි වලින් නේද මගේ නහය හැදුවේ එහෙම නෙමෙයිද මේ ඇගිලි වලින් නේද මගේ ඔළුව හැදුවේ ඔබ හිතලා තියෙනවද මොන අගේ කිරීමක්ද පෙන්නදුනේ අම්මගේ තාත්තගේ හොඳ නරක කියන්න දන්නේ නැති අපි අය කොහෙද බිරිඳගේ ස්වාමියාගේ හොඳ නරක කියන්නේ අම්මගේ අත් දෙක දිහා බලනකොට අපිට පේන්න ඕනේ මේ අත් දෙකෙන් කොච්චර මගේ රෙදි හොදලා ඇද්ද මේ අත් දෙකෙන් කොච්චර මට බත් මුට්ටි කීයක් තම්බලා ඇද්ද මේ විදිහට දෙමව්පියෝ සලකුණු ලබන්න ඕන පින්නතුනේ දරුවෝන්ගේ මේ විදිහට දරුවන්ට දෙමව්පියෝ ගැන හැඟීමක් ඇති වෙන්න ඕන මෙහෙම කරගන්න පුළුවන් නම් ආයෙ සැකයක්වත් තියාගන්න එපා පින්නතුනේ හරි වටිනවා මෙහෙම කරගන්න පුළුවන් නම් අය කවදාවත් ඒ අම්මට තාත්තට මං කියනවට කරන්නකො කඳුළු වැක්කෙනවා අම්මගෙන් තාත්තගෙන් ඒ අම්මට තාත්තට කවදාවත් දරුවෝ ගැන වෛරයක් ඇති වෙන්නේ නැහැ පහුගිය දවස්වල අම්මා කෙනෙක් කියනවා මට ආමුදුරනේ කොල්ලා කිව්වලු ඔය ඕන තරම් ළමයි ඉන්නවනේ අම්මට වේසි කියලා බයින්න තාත්තට කියනවා තෝතෝගේ වැඩක් බලාගෙන හිටුණු අපුරුවට බයිනෝ කොහොමද පින්නතුනි මේ ලේම් මසින් ජාතක කරපු දරුවෙක් උණුහරුපෙන් බයිනකොට උහුලන්නේ ලේම් මසින් ජාතක කරපු දරුවෙක් අගපත අත ගන්නවා තෙල් ටික ගන්නවා සිද්ධාලේප ටික ගන්නවා වඳිනවා පුදනවා සතුටු සාමීචියේ යෙදෙනවා වතුර ටික උණු කරලා නාවනවා මගේ අම්මේ මගේ තාත්තේ කියලා කතා කරනවා වෙනුවට සමහර දරුවෝ ඉන්නවා අම්මටයි තාත්තටයි කියනවා ඔය දෙමව්පියෝ කියනවා තොපි දෙන්න කවදා හරි මහලු මඩමකට ගිහින් දානවලු මේ ළමයි කියන්නේ අර අම්මා කියන හාමුදුරනේ කොල්ලා කිව්වලු අම්මට කියලා තියෙන තොපි කියන විදිහට හිටියොත් එහෙනම් මට සමාජයක් නැති වෙනවා කිව්වලු අම්මලා කියනවනේ පුතේ අහවලා ඇසුරු කරන්න එපා කියලා පුතේ කොහොමද අම්මටයි තාත්තටයි එහෙම කියන්නේ කොහොමද මේ විදිහට අම්මගේ තාත්තගේ හිත රිද්දන්නේ අම්මලා මං ඉතින් මට කියනවා සමහර දරුවෝ හිතාගෙන ඉන්නේ අම්මලා තාත්තලා වයසට ගියපුවාම මොකවත් හොයන්න නැතුව බලන්න නැතුව ගෙදරට වෙලා ඉන්න ඕන කියලා. අම්මලා කීයක් හරි පරිස්සම් කරනකොට සමහර දරුවෝ කියනවලු මේ මම කියන විදිහටම කියන්නේ. ඒකිට මෝහේ ගහලා කියනවලු. අම්මට මෝහේ ගහලලු. වචනයක්වත් කියන්න එපා. අම්මටයි තාත්තටයි. එක වචනයක් ඇති පින්නතුනේ මුළු සංසාරෙම දිග්ගැස්සෙන්න. හොඳට පිහිටන්න බලන්න. මම යෝජනා කරනවා මේ පින්නතුන්ට මේ අවුරුද්දේ ඉඳන්වත් පින්නත් මේ බැරිද අපිට
පන්සිල්වත් රකින්න බැරි වෙයි. නිකම්ම කියනවට කරන්නකො. පන්සිල්වත් රකින්න. පහුගිය දවස්වල දකින්න ඇති අර වේසනේ සිද්ධ වෙලා ගම්පොළ දේශනාවකට වැඩියා. මුළු ගම්පොළම යට වුණානේ. මුළු ගම්පොළම යට වුණා. ගම්පොළ ප්‍රබල ව්‍යාපාරිකයෙක් කියන හාමුදුරුවනේ වෙනදා නම් ගම්පොළට මොකක් හරි වුණාම මමලු ඉස්සරලම කෑම බීම ටික අරගෙන යන්නේ. ගම්පොළට මොකක් හරි වුණාම මේ පාර මම පොලිමේල ගියාලු බඩු මල්ලක් ගන්නට. කෙස් ගහට මිස්සන ජීවිත සියල්ල යට වෙලා තියෙනකොට අනාථ කඳවුරේ හිටි වතුර බැස්සට පස්සේ ගෙදර ගිහිල්ලා පළවෙනි අඩිය තියෙනකොට ස්තෝප්පුවට හාමුදුරනේ කකුල ගිහිල්ලා ටයිල් එකේ නැවතුණා. දණියටත් චුට්ටක් උඩින් මඩ ආයි ගෙදර කිසිම දෙයක් නැහැ. දවස් 7ක් ගෙදර සුද්ධ කරලා ගෙදර ගියාලු. මම මේ දේශනා කරන්නේ මෙන්න ඕනම දෙයක් ඕන වෙලාවක අපි හිතන්නේ නැති විදිහට වෙනස් වෙනව නැති වෙනවා. මේ හැම එකටම වැදගත් අර ගෙදර එකතු එකමතුව. මොකවත් ඕනේ අම්මයි තාත්තයි දරුවෝ ටික එක අතර වහලා ඉන්නවනම් කිසි දෙයක් ඕනේ නැහැ. ගෙදර ඉන්නකොට එකපාරම මේ තාත්තට කියුණාලු බිරිඳට මේ තේ ටිකක් හදන්න කියලා. ඒක කිව්වට පස්සේ බිරිඳ අඬන්න ගත්තලු. හම්බෙච්ච බඩුමල්ලු කීපයක් තිබුණා බිරිඳ තිබ්බුවත් තිබ්බ විදිහට ඉව්වලු. ඒ වෙනකොටත් හාමුදුරුවනේ දවස් 4ක් විතර කිව්වා එකම ඇඳුම ඇඳගෙන. හොඳ සල්ලිකාරයෝ. පස්සේ එක බත් එකක් බෙදුවලු. ඇයි එක මොකවත් නැහැ. බණත් අහලා තිබ්බ හින්දා බිරිඳ දරුවෝ ටික ලී පුටුවේ ඉඳලා තාත්තා මොකද කරුවේ? සේරටම බත් කට කැව්වලු. හම්දුනේ තිබ්බා සේරම මම තමයි කැව්වේ කිව්වා. දරුවෝ ටික මංගාව බිරිඳ මංගාව මුළු ලෝකෙම තියනවා වගේ දැවුණලු. ඔච්චරයි. ඔයිට වඩා මොකක්ද ඇත්ත බලාපොරොත්තු වෙන සනසීම? ඇයි ඔක කරන්නේ? ඒ සනසීම හම්බෙන්න අර ව්‍යාපාරික මහත්තයා මොකද්ද කරුවේ? මහ දෙයක් කරුවේ නැහැ. බත් කටක් කවුප් එක විතරයි කරුවේ. ඒක අපේ ගෙවල් වල වෙනවද? මොනවත් කැවිලිද පින්නතුනි මේ දරුවෝ ගෙවල් වලින් ගියාට පස්සේ රා 11ට 12ට ගෙදර එන්නේ. ගෙදර දරුවොත් කෙලලා ස්වාමියාත් කෙලන්නේ බීලා ඉන්නකොට දරුවෝ වෙනම ලෝකයක ඉන්නකොට අම්මා වෙනම ලෝකයක ඉන්නකොට එක පැයක් නැත්තම් අම්මටයි තාත්තටයි දරුවන්ටයි එකට තේ ටිකක් බොන ගෙදරක් නැහැ. ඒ තමයි යෝජනා කරන්නේ. ගෙවල් වල හරි ආදරෙන් ඉන්න පුරුදු වෙන්න. ගෙවල් වල හරි සමගියෙන් ඉන්න පුරුදු වෙන්න. සමහර මිනිස්සු ඉන්නවා ලෝකෙට බෝධිසත්වෝ වගේ. ගෙවල් වලට අමු තිරිසන් වගේ හැසිරෙන්නේ. මුළු ගමටම හොඳයි. ගෙදරට සතෙක් වගේ. එහෙම වෙන්න එපා. කීයටවත් හිතන්නවත් එපා. දරුවන්ට හොඳ තාත්තා කෙනෙක් වෙන්න. දරුවන්ට හොඳ අම්මා කෙනෙක් වෙන්න. බිරිඳට හොඳ ස්වාමියෙක් වෙන්න. ස්වාමියාට හොඳ බිරිඳක් වෙන්න. අම්මලාට තාත්තලාට පුළුවන් වෙන්න ඕන තමන්ගේ දරුවා ගැන කල්පනා කරලා සතුටු වෙන්න. දරුවන්ට පුළුවන් වෙන්න ඕන අම්මට තාත්තට සතුටු වෙන්න පුළුවන් විදිහට ජීවත් වෙන්න. ඒ කොයි විදිහටද? මට හරි අද මේ විශ්මිතයි.
හරහාවසර අපේ හම්තුරුනේ බුහන්සේ අම්මා තාත්තා ගැන කියනවා වගේම මට මේ මතකයේ තියෙන්නේ ගයාන් හරි වාසනාවන්තයි සහ අම්මා අප්පච්චි හරි වාසනාවන්තයි. ඔව් මම ඒක තමයි 58 වෙනි විවාහ සංවත්සරයට මෙන්න සැලකුම් කොහොමද මානසිකව? මම කියන්න හිටියේ මොකද මේ අදටම ඔට්ටුනේ කියලා. 25ම මේක කරන්න ඕන උනේ ඇයි? එලිබෙක පාවිච්චි කළේ ඇයි? ඇයි? අම්මා අඬා මට කියනවා. ඉල්ලුවේ එක දෙයයි. කත්නූරුවේ හාමුදුරු ගෙනල්ලා බණක් කියලා දෙන්න. බෝසත් දරුවෝ අද නැති සල්ලි ආය වැඩක් තියෙනවද? අම්මගේ සතුටට නැති සල්ලි වැඩක් තියෙනවද? මෙච්චරයි. ඊයේ හරි පෙරේද හරි කරපු දේශනාව මම තවාගේ කරන දෙයක් තියෙනවා. එක දවසක්වත් පහු කරේ නැහැ. එක දවසක්වත් පරක්කු කරේ නැහැ. පෙරේද පළමුදා කොහේ හරි දේශනාවක් කරා. ඒ දේශනාවේ අරමුණක් තියෙනවා මීට මාසයකට කලින් මිය ගිය ඒ කෙනාට පින් සිද්ධ වෙන්න වරහන් ඇතුලේ දිනනවා. මෙයාගේ එකම බලාපොරොත්තුව තිබ්බේ ඔබ වහන්සේ ගෙන්නලා බණක් කියන්න. මට යන්න උනේ යාගේ මෙරිලා මාසයක් ගියාට පස්සේ බණක් කියන්න. හරි වටිනෝ. අම්මගේ තාත්තගේ අරමුණු වෙනුවෙන් එක තප්පරයක්වත් පහු කරන්නේ නැතුව සහ මගේ මේ හරි දැන් මම මේ කියලා හැන්දෑවෙත් කියලා මම අද පාන්දර ඉන්දියාව යන්න ඕන. පැයක්වත් නිදි නැහැ. සතියකින් විතර පන්සල් ගිහිල්ලත් නැහැ. මටත් හිතිච්ච එක. මම දන්නවා දැන් මේකෙන් තව දෙන්නෙක් විතර තරහ වෙනවා. ඔවුන් දැන් අහයි අපි කියපුවාම තමයි චොකරොල් එන්න බැරි කියලා. අදට දන්නවා. කෙසේ හෝ වේවා ගුරුගේ මැතිතුමාගේ වාග්ය ගුරුගේ මැතිනියගේ වාසනාව විවාහ වෙලා අවුරුදු 58ක් ගත වෙන තැන එතුමියගේ එකම ඉල්ලීම උනේ බණක් කියන්න. මම විශ්වාස කරනවා එතුමිය මුළු සංසාරෙම ප්‍රාර්ථනා කරන්නේ ගුරුගේ මැතිතුමා. කල්යාණ මිත්‍රයෝ වාගේ මේ ගමන යන්නේ. මෙච්චර සාර්ථකත්වයක් දැක්කේ ඔය බුදුහාමුදුරුවෝ තුගන්නනවනේ. මම මේක කියලා බණ නවත්තනවා දැන් පැයක් ඉවරයි. මහා සව්වෝ කල්ප ලක්ෂයක් පෙරම් පුරති. මහා ශ්‍රාවකයෝ කල්ප ලක්ෂයක් පෙරම් පුරනවා. මහා ශ්‍රාවකයෙක් වෙන්න කල්ප ලක්ෂයක් පෙරම් පුරනවලු. අගසව්වෝ අග්ග ශ්‍රාවකයන් වහන්සේලා අසංකේය වූ කල්ප ලක්ෂයක් පෙරම් පුරති. පින්නත් යශෝදරාවෙනි නුඹ සාරා සංකේය කල්ප ලක්ෂයක් මගේ පාද පරිචාරිකා වුණාලු. බිරිඳ ස්වාමියා කියන මේ බැඳීම මුළු සංසාරෙට එන්න ඕනේ. මම ප්‍රාර්ථනා කරනවා නිවන් දකින ආත්මයේ තෙක්ම ගුරුගේ මැතිතුමාට මැතිනියට මේ සංසාරේ එකට ඉන්න ලැබේවා සාදු කියලා පතන්න. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය. පින්කම් වල අනුභවයේ අපේ ගයාන් මහත්මයේ දුවලා පුතාලා පවුලේ ලොකු දරු පිරිසක් සියලු දෙනාට නිවන් දකින ආත්මයේත් එකම පවුලක් විදිහට උපදින්න මේ පින් හේතු වේවා වාසනා වේවා සාදු කියලා පතන්න. බණහඬාපු අම්මලාට තාත්තලාට දීර්ඝායු භාවය ලැබේවා. සියලු දෙවියන්ට පින් අයිති වේවා. සත ශාන්තිය සමෘද්ධිය සර්ව ආරක්ෂාව උදා වේවා. මගේ හදවතින්ම පතනවා මේ බණහඬාපු අම්මලාට තාත්තලාට ලෙඩක් දුකක් කරදරයක් නම් කවදාවත් වෙන්න හැදෙන්න එපා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඔයත් යන්නේන ගමන බිමන කරන කියන රැකී ආරක්ෂා ගොවිතැන්පත් වෙල හෙළදා මාදිය දිනෙන් දින දියුණු පමුණු වේවා. මේරුවන්පුරේ ජීවත් වෙන මේ අම්මලාට තාත්තලාට වාසනාව සෞභාග්‍ය උදා වේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් පාරමිතාවක් වේවා සාදු කියලා පින් අනුමෝදන් වෙමු. කොහොම වැඳගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව.
සුවපත් වේවා.